හලෝ ළමයි තාම ආසනීප ඉවර වෙලා කටහඬ තාම ආවේ නැහැ. එහෙමයි කියලා බ්ලොග් එකක් කරන්න නැතුව වෙන්න බෑනේ. ඒ නිසා අද බ්ලොග් එකක් ගේනවා. අද ස්පෙෂල් බ්ලොග් එකක් තියෙන්නේ මේ කැම්පස් යන බ්ලොග් එකක්. අන්තිමටම බලන්න. හලෝ ළමයි මං හිතනවා ඉබෙන්දරත් වඩා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. මට ඇත්තටම මාර ඉදිරියට හසරෙපුණා. මම හිතන්නේ මේක vlog එක කරලත් මම දැන් මේ voice over එක කරන්නේ දවස් 3කට විතර පස්සේ. තාම මගේ voice එක හැදෙන ගමන් තියෙන මේක මගේ original voice එක නෙමෙයි. අසනීපයක් වුණාම මොනවද කරන්නද? එහෙම තමයි ඉතින් අද ඔයාලට vlog එකක් අරන් ඉන්න මම ඇත්තටම කැම්පස් එකේ ගත කරපු දවසක් ගැන. කැම්පස් එකට යන්න අපේ ගෙදර ඉඳන් මට එක එක විදි තියෙනවා. කොටුවට ගිහින් යන්න පුළුවන්, නැත්නම් බම්බල පිටියට ගිහලා 154 යන්න පුළුවන්. අද මම තෝරගත්ත ගමන් මාර්ගය තමයි කොටුවට ගිහින් යන එක. කොටුවට ගිහින් යන එක ඇත්තට මට ලේසියි. මොකද මේ කොටුවේ ඉඳන් විනාඩි 20ක් වගේ තියෙන කැම්පස් එකට. කොහොමද මම යද්දී අතන මට පරක් වුණා. කැම්පස් එකේ ලෙක්චර්ස් පටන් ගන්න තිබුණේ මම ඩංගාරදී නෝට් ඩවුන් කරගත්තා. මනෝජ් සර්ගේ තමයි අද ලෙක්චර්ස් තිබුණේ. මම කොහොම හරි ඔහොම ඉඳලා 11 අපිට ලෙක්චර් එක ඉවර වුණා. එක ලෙක්චර් එකක්. අද 4 වෙනිකන් ලෙක්චර්ස් තියෙනවා. අපි හැම මාවේ කැන්ටින් එකට. ඒක ඔයාලා දන්නවනේ. මම නම් හිතන්නේ මම ඉගෙන ගන්න යන හැම දවසකම මට කෑම තමයි මතක් වෙන්නේ. ලෙක්චර් එකකදී වුණත් මට කෑම මතක් වෙනවා. මට බඩ ගිනිනවා. ඉතින් කොහොම හරි ඒක පාටම අපි ඉවර වෙලා අපි හැමම ගියා කැන්ටින් එකට. ඊට පස්සේ ඉතින් ආයෙම again අපේ ලෙක්චර් එකක් තිබුණේ. මොකද අපිට අද 4 වෙනකන් ලෙක්චර්ස් 3ක් තිබුණා. ඉතින් ඒ ලෙක්චර්ස් 3 ඇත්තටම බේස් වෙලා තිබුණේ කොහොමද මහජන සම්බන්ධතාවය කියන සබ්ජෙක්ට් එක සාම්ප්‍රදායික මාධ්‍ය යොදාගෙන මිනිස්සු අතරට අරගෙන යන්න කියන එක. එතකොට දැන් අපි සමාජ ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම හොඳ PR එකක් ගොඩනගා ගන්න ඕනේ. මම නම් හිතන්නේ හැමෝම පෞද්ගලිකව ආයතනික වශයෙන් හෝ වේවා රජයක් වශයෙන් හෝ වේවා කියලා නෙවෙයි, පෞද්ගලිකව හොඳ PR එකක් තිබුණොත් තමයි තව කෙනෙක් අපිව විශ්වාස කරන දැනට අපිට අපේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අද අපේ සබ්ජෙක්ට් එකේදී මේව කරගත්තේ කොහොමද අපි සාම්ප්‍රදායික දේවල් අපේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න යොදා ගන්න කියන එක. ඉතින් කොහොම හරි අද ඇත්තටම මේ කැන්ටින් ඔක්කොම වහලා තිබුණේ දවල්ට කන්න විදිහක් දෙවන්නේ. ඔය අපි කට්ටියත් එක්ක කතා කරගන්නේ කොහෙන්ද කෑම ගන්න කියලා. කොහොම හරි එතන හිටපු අපේ යාළුවෙක් කිව්වා එයාලා නම් ඌබෙකින් ඕඩර් කරනවා කියලා. ඉතින් අපි කිව්වා ඉතින් රුපියල් 1500ක් විතර දීලා ඌබෙකින් එක වේලකට කනකොට අපිට දවස් දෙක තුනක් ගෙගෙන් සර්වයිව් වෙන්න පුළුවන්. ඉතින් කැම්පස් ළමයින්ට ඇත්තටම ඉතින් එහෙම ලොකු වත්කමක් නැහැ ළමයි. කොහොම හරි අද තිබුණේ බත් තිබුණෙත් නැහැ. ඉතින් අපේ අවාසනාවටද කොහෙද මට නම් ඇත්තටම දවසට බත් කන්න ඕනේ. අනේ මන් දන්නේ කොහොම ඉන්නද කියලා. කොහොම හරි මම ගත්තේ පරාටා. මගේ යාළුවෝ නම් ඉදිරිය ගෙනලා තිබුණා. ඔතන ලේර දෙපිට ඒ වදනත් මාර වැදගත්. මොකද අපි අපේ දේවල් අපිම කරගත්තොත් තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා මෙහෙම කරේ නැහැ, මෙහෙම කරේ නැහැ නේ කියලා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා තමන්ගේ දේවල් තමන් වෙනුවෙන් සහ තමන්ගේ සමීපතමයන් වෙනුවෙන් අපි ඉෂ්ට කරන්න ඕන වගකීම් යුතුකම් ටික හරියට ඉෂ්ට කරොත් රටක් වශයෙන් අපිට ඉතාමත් ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. තව කෙනෙක් කරනකම් බලාගෙන ඉන්න එක තමයි අපේ වැරද්ද. ඉතින් මම කිව්වේ අන්තිම ලෙක්චර් එකේ තමයි දැන් අපි මේ ඉන්නේ. ඇත්තටම හොඳටම ටයර්ඩ්. හොඳටම මේ අර දැනුම එක දිගට එනකොටත් අමාරුයි ළමයි. කොහොම හරි අපේ යාළුවෝ ටිකක් මුරුකු බෑග් එකක් හැමෝගෙම අතින් අතට යවන්න ලෑස්ති කරගෙන තිබුණේ. මට මේ මතක් කරන්න ඕනකම තිබුණේ ඔයාලා A levels වලට මීඩියා සබ්ජෙක්ට් එක තෝරගෙන ඉන්න නම් පුළුවන් ඔයාලට මාව කන්ටැක්ට් කරන්න. මම මගේ පෝස්ට් එකත් මේකත් එක්කම දාන්නම්. මොකද මං හිතනවා දැන් මේ අවුරුද්දේ කට්ටිය රිවිෂන් වලට පේපර් ක්ලාසස් වලට තැනක් හොයනවා වෙන්න පුළුවන්. මමත් දැන් ක්ලාසස් වලට දැන් ඉන්වෝල්ව් වෙලා ඉන්නේ. මම දැන් මේක එක්ස්පෑන්ඩ් කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට මේ තියෙන නම්බර් එකට කතා කරලා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒක පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විතරයි. මෙහෙමම අපි දැන් අපේ ලෙක්චර්ස් ඉවර වුණා. දැන් ඇති ළමයි ඔක්කොම ටික යන ලෑස්තිලා ඉන්නේ. කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා බහ කරගෙන ගෙදර යන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. මොකද අපිට හවස 4ට වගේ මේක මට නම් 4ට වගේ ඉවරුනොත් මට ගෙදර යද්දි 6:00 වගේ වෙනවා. ඉතින් ඔහොම ඉතින් පොඩ්ඩක් අයියකුත් ගහගෙන එළියට යන ගමන්
තමයි මේ ඉන්නේ. ලස්සනට මල් පිපිලා තියෙනවා ළමයි. මොකද දැන් අර අපි කියන්නේ මේ වසන්ත ඍතුව කියලා සාමාන්‍ය වසන්ත උදානය කියලානේ අපි අවුරුද්දටත් කියන්නේ. හැම තැනකම වගේ ලස්සනට මල් පිපිලා තුනා. අද නම් පොඩ්ඩක් වැහිබර කාලගුණයක්. හරිම ලස්සනයි. මොකද ඒ වසන්ත කාලේ මං හිතන්නේ අපේ ලංකාව වගේ රටක සමකාසන්න රටක හරිම ලස්සනට අර අපි කියන්නේ බ්ලූමින් කියලා මම දැක්ක පේරාදෙණිය කැම්පස් එකේ ලස්සනට වීඩියෝ ෂෙයා කරලා තිබුණා. හරිම ලස්සනයි. මම දවසක මගේ යාළුවෙක් ඉන්න පේරාදෙණියේ ඒක ගිහලා බ්ලොග් එකක් අරන් ඉන්න බලන්න ඉතින්. හරිද? ඕනනම් බස් එකේ නැගලා යනකොටත් යන්නේ මේ විදිහටම තමයි කොටුවට ගිහිල්ලා තමයි ගෙදරට යන්නේ. එහෙමම යන ගමන් මම පොඩි ස්නැක් එකක් කෑවා. ඒ වන වීඩියෝ කරේ නැහැ. ඉතින් මේ කොළඹ කොටුව හැමෝම දකින්න ඇති මේ හැමෝම දන්න තැනක්. මං හිතන්නේ කොටුවෙන් නම් බස් ටයිම් එක අවුලක් වෙන්නේ නැහැ. අර ඕන වෙලාවක හැම තැනකටම යන්න බස් තියෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක් නැත්. මොකද මහන්සලා එන කෙනෙක්ට බස් එනකම් බලාගෙන ඉඳලා ගෙදර යන්න ගියොත් එහෙම හරි අමාරුනේ. මොකද අර හරි ටයර්ඩ් එකක් තියෙනවා. මම ඉතින් ගෙදර එනකොටත් අර කලින් කාපු මුරුගු කිර හදන්න තව මුරුගු ටිකක් ගත්තා මම කන්න. ඊළඟ vlog එකෙන් ස්කින් කෙයාර් රූටින් එකක් අරන් එන්නම්. රැඳිලා ඉන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි.